හයි කොහමද යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා ඩෙල්ටා ට්‍රේඩර්ස් සෙල් YouTube channel එකට. ඉතින් මේ YouTube channel එක මම හැදුවේ ගොඩක් දෙනාගේ තිබ්බ ඉල්ලීම් නිසා. order flow කියන්නේ මොකක්ද, කොහොමද order flow trading analyze කරන්නේ, මොනවද අපි පාවිච්චි කරන tool, කොහොමද අපි market එක දිහා බලන්නේ, සාමාන්‍ය තියෙන candlestick වලට එහා ගියපු දෙයක් කොහොමද අපි මාකට් එකෙන් බලන්නේ කියලා තමයි මම මෙතනින් එක්ස්ප්ලেইন කරන්නේ ඔයගොල්ලන්ට සිංහලෙන් සරලව මම දන්න විදිහට. එකක් තමයි මම එහෙම ලොකුවට ලෙක්චර් පාර්ට් එක කරන කෙනෙක් නෙමෙයි, ඇකඩමි කෝස් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මම ඔයාලට සරලව කියලා දෙන්න කොහොමද මාකට් එකක් සාමාන්‍යයෙන් රිවර්ස් වෙන්නේ. එතකොට අපි රිවර්සල් පොයින්ට් එක හරියට අඳුනගන්නේ කොහොමද, එතකොට මොනවද පාවිච්චි කරන ඉන්ඩිකේටර්ස්, ඩෙල්ටා කොහොමද යූස් කරන්නේ, වොලියුම් ප්‍රොෆයිල් කොහොමද යූස් කරන්නේ, එතකොට ඒ වගේ දේවල් රයිට්. ඉතින් දැන් මම ඊයේ වීඩියෝ එකක් ගත්තා, I can trade එකක් ගත්තා British pound future chart එකේ. ඒකේ මම ඔයාලට footprint chart එක පෙන්නන්නම් කොහොමද උනේ කියලා. මේක right. එතකොට මම පෙන්නන්නම් එතන ලොකු මම වීඩියෝ එකෙන් කැප්චර් කරපු වීඩියෝ එක මම පෙන්නන්නම් right. හරි මේක නෙමෙයි 532 right මේක වීඩියෝ එක. එතකොට මෙතනදී තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා හරි මෙතන 1.35 0.2 එතන තියෙන ලොකු වොලියුම් එකක් තියෙනවා, බයින් වොලියුම් එකක් right. එතකොට මාකට් එක අපි සාමාන්‍යයෙන් බලන් ඉන්නවා මාකට් එක මෙතනට එනකොට මාකට් එක කොහොමද රියැක්ට් කරන්නේ කියලා right. එතකොට මෙතන අපිට ෆුට්ප්‍රින්ට් එකෙන් පේනවා කොහොමද මේකේ මූව්මන්ට් වෙන්නේ, මොන වගේ ඕඩර්ස්ද වැටෙන්නේ, එතකොට ඩෙල්ටා කොහොමද චේන්ජ් වෙන්නේ, වොලියුම් එක කොහොමද වැඩි වෙන්නේ කියලා අපිට පේනවා right. එතකොට ඒ ටික බලලා අපි බලමු මේකේ කොහොමද වෙන්නේ කියලා ඉස්සරහට. හරි මාකට් එක ටික ටික අපි බලන් ඉන්න තැනට ලං වෙනවා. හරිද? එතකොට දැන් මේ තියෙන කැන්ඩල් එකේ අන්තිමට තියෙන කැන්ඩල් එකේ ඩෙල්ටා තියෙනවා 393ක් දැනට, වොලියුම් එක තියෙන්නේ 2279ක්. ඒතර අපි බලනවා සාමාන්‍යයෙන් මේ ළඟ තියෙන ඇවරේජ් කැන්ඩල් වල මොන වගේ ඩෙල්ටා එකක්ද තියෙන්නේ, වොලියුම් එක කොහොමද. ඒ කියන්නේ දැන් ඔය අපි කතා කරන්නේ මෙතන. හරි මේ ඒරියා එක ෆස්ට් ටච් එක තමයි මෙතන right. මේ ඇවිල්ලා ලයිව් මාකට් එක දැන් තියෙන මම ඊයේ ගත්තු ට්‍රේඩ් එක එක්සැම්පල් එක තමයි මේ තියෙන්නේ right. මෙන්න මෙතන ඔය කියන්නේ මම. එතකොට මෙතන මේ කැන්ඩල් එක බලන්න ඉස්සලාම දැන් මේක 501 මෙතන ටච් වුණ ගමන් මාකට් එක රිවර්සල් වෙලා තියෙනවා. හරිද? එතකොට මෙතන බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඒක ටච් වුණ ගමන් තාම නෑ. හරි මෙතන දැන් අපිට පේනවා සාමාන්‍යයෙන් මේ කැන්ඩල් එකේ ලොකු ඇග්‍රෙසිව් ගතියක් අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ ඩෙල්ටා වැඩි වෙලා වොලියුම් ලොකු වොලියුම් එකක් ඇවිල්ලා මෙතන ඇබ්සෝප්ෂන් ඇවිල්ලා ඒ කියන්නේ එහෙම දැන් මේකේ කියන්නේ ඒකේ තේරුම තමයි මෙතන ඒ තිබ්බ ඕඩර්ස් ටික ෆිල් උන්නේ නැහැ. ඒක මාකට් එකට එන්ටර් උන්නේ නැහැ. ඒක නෝමල් සාමාන්‍ය මාකට් එකක්. එතකොට දැන් අපි කැන්ඩල් එක විතරක් බලනවා නම් මේ ටික අමතක කරලා බලනකොට අපිට මොකද්ද වෙන්නේ? අපි දැන් ඇනලයිස් කරපු විදිහ අපිට හිතා ගන්න බෑ මේක මොකක්ද උනේ, මේක කොහොමද උනාද, සෙලස්ලා ඇබ්සෝබ් උනාද, කොහොමද මොකක්ද උනේ කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් බලනකොට
දැන් මේ වගේ මාකට් එක උඩට යනවා right එවට එතන අපිට අර කන්ෆර්මේෂන් එකක් ගන්න තරම් ලොකු එතන සපෝට් එකක් තියෙන එක හරි ඒ වුණාට මේ කැනල් එක අපිට එහෙම වැදගත් ලොකු ඇග්‍රෙසිව් ගතියක් මේ කැනල් එකෙන් පේන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් මෙතනින් බයි එකක් ගන්නවා. සාමාන්‍යයෙන් normal chart එකක trade කරොත්. එතකොට අපි මම මෙතන මේ orders ටික ඇග්‍රෙසිව් මොකුත් තුන්න තියෙනද මම මෙතනින් enter උන්නේ නැහැ. මොකද හේතුව මේක සාමාන්‍ය කැනල් එකක් නිසා. right? එතකොට මාකට් එක එහෙම උස්සරහට ගිහිල්ලා rotation එක ගිහිල්ලා ආයිත් මේ මාකට් එක එන්න ඕනේ මේ තියෙන liquidity එක අරගන්න. ඒ කියන්නේ එතකොට පළවෙනි පාර මාකට් එකට enter වෙච්ච කට්ටියගේ stop loss ටික අරගෙන දෙවෙනි පාර තමයි මාකට් එක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට යන්නේ. right? එතකොට මම chart එකෙන් ඒක පෙන්නන්නම්. මෙතන. හරි මෙතන මේ කැනල් එක තමයි අපි බැලුවේ දැන්. ඒ මාකට් එක මෙහෙම උඩට ගියා. right බලන්න දැන් එතන මේ තියෙන වොලියුම් එක මේ ටිකේ තියෙන වොලියුම් chart එක මේකේ එතන ලොකු මේ ඉෆෙක්ට් එකක් කියන්නේ ලොකු ඇග්‍රෙසිව් ගතියක් ලොකු හෙවි වොලියුම් එකක් අපිට පේන්නේ නැහැ මෙතන. right හැබැයි මෙතන ඊළඟ එකේ තියෙන වොලියුම් එකක්. ඒකෙදි වොලියුම් එක උඩ තියෙනකොට ඒකේ පොඩි සාමාන්‍ය probability එකක් තියෙනවා මේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් යන්න. මොකද පොසිටිව් ඩෙල්ටා එකක් තියෙනවා. ඒක හරි. ඒකෙන් අපිට සාමාන්‍ය අයිඩියා ගන්න පුළුවන්. ඒ වුණාට දැන් අපි ඉන්නවා මාකට් එක රිවර්සල් වෙලා ආයි අපේ මේ පොයින්ට් එකට එනකම්. right? ඊට පස්සේ මෙතනදී අපිට පේනවා මෙතන absorption එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වොලියුම් සාමාන්‍යයෙන් මේ තියෙන මේ එන්ට්‍රිත් එක්ක බාන මෙතන තියෙන ලොකු වොලියුම් එකක් මාකට් එකට එන්ටර් වෙලා තියෙනවා. right? එතකොට එතනදී අපි ගන්නවා එන්ට්‍රි එක. stop loss එක දාන්නේ මේ පොයින්ට් එකෙන් යට. එතකොට 1 to 2 1 to 3 connection lost. ලස්සන ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මාකට් එක උඩට යනවා. right? මාකට් එක සාමාන්‍යයෙන් දැන් මාකට් එක දැන් ආයෙ මෙතනට එනවා. හරිද? මාකට් එක අර මේ එකම පැත්තකට යන්නේ නැහැ. මේ දැන් ඒ වගේ order flow ගත්තත් අපි මොන entry එක ගත්තත් ඒක risk reward එක අපි අරගෙන මාකට් එකෙන් exit වෙන්න ඕනේ. මොකද මාකට් එක මේ සම්පූර්ණයෙන් අපිට ඕනේ පැත්තකට යන්නේ නැහනේ. එතකොට මේකේ මන් තියලා තියෙන්නේ 1 to 2 තමයි මේක තියෙන්නේ මේ වගේ ලස්සන එන්ට්‍රි එකක් ගන්න පුළුවන් අපිට අර ෂුවර් කරගෙන. මොකද මාකට් එකේ නිකන් අපි මේ කැන්ඩල් එකක් බලලා ගන්නවා වගේ නෙමෙයි. මේ වගේ කන්ෆර්මේෂන් එක අරගෙන හේතුව දැනගෙන මාකට් එකට එන්න උනහම මේක සේෆ්. right? එතකොට අපි බලමු දැන් අද තියෙනවා හරි දැන් අද මේ සපෝට් එකට මාකට් එක එනවනේ. දැන් අපි ඊයේ කතා කරේ කැන්ඩල් බලනවා නම් ඊයේ මෙතනදී තමයි කතා කරේ. right? මෙතන අපි හිතන්නකො මෙහෙම මේක සපෝට් එකක්. හරිද? ඊයේ මේක හෝල් කරා දෙපාරක්. දැන් අද තුන්වෙනි පාර හෝල් කරනවාද කියලා බලන්න නම් අපි බලනවා බුක් මැප් එකේ කොහමද මොකක්ද වෙන්නේ කියලා. හරිද? එතකොට බ්‍රිටිෂ් පවුන්ඩ් දැම්මා. එතකොට මේ ලෙවල් එක 3500. 1.35. එතකොට අපි මාකට් එකට ගිහිල්ලා බලනවා කොහමද වෙන්නේ කියලා. මෙතන දැන් අද ලික්විඩිටි එහෙම නැහැ. right? මේ මෙතන තිබ්බ හීට් එක මේ ලෙවල් එකේ අද පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තිබ්බ ඉන්ට්‍රස්ට් එක අද නැහැ මේගොල්ලන්ගේ බයි කරන්න මෙතනින්. එතකොට බොහෝ වෙලාවට මේ සපෝට් එක අද බ්‍රේක් වෙලා මාකට් එක පල්ලෙට යන තියෙන chance එක වැඩි. එතකොට අද දැන් සාමාන්‍යයෙන් බුක් එකේ තියෙන මම කියන්නේ මේක 100% මේ වෙනවා කියලා කියන්න බෑ. මගේ දැනට තියෙන බුක් එකේ ඕඩර් සුත් එක්ක බලපුවාම මේක බොහෝ දුරට අද බ්‍රේක් වෙලා පල්ලෙට යන්න chance එකක් තියෙනවා. මොකද අර තිබ්බ මේ
ගෝල් එක අද නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ මාකට් එකට එන්ටර් වෙලා ඒගොල්ලෝ ප්‍රොෆිට් අරගෙන එක්සිට් වෙලා ඒක මොකක් හරි එහෙම එකක් තමයි මෙතන වෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ ලෙවල් එකනේ 335. එතකොට හරි මෙතන වෙන බුක් එක ක්ලියර්. ලොකු ලික්විඩිටි දැන් මෙහෙම කරපුවම සාමාන්‍යයෙන් පොඩි ඕඩර්ස් බුක් මැප් එක ගැන මම වෙන වීඩියෝ එකක් හිමිට කරන්නම්. මොකද්ද මේකේ කොහොමද සෙටින්ග්ස් මොනවද කරන්න පුළුවන් කියලා. දැන් මම ෆිල්ටර් කරලා තියෙන්නේ මෙතන ලොකු ට්‍රේඩ් විතරයි මට මැප් එකේ වෙන්නේ. එතකොට මේක ක්ලියර් නැත්තම් හරියට ඒක හැමතැනම ඕඩර්ස් පෙන්නලා ඒක ක්ලියර් නෑ. ඒ කියන්නේ මේ අමාරුයි ඒකට ෆිල්ටර් කරගන්න අයිඩියක් ගන්න. රයිට් එතකොට ඒ හින්දා මම මේකේ ඕඩර් සයිස් එක ලොකු ඕඩර්ස් විතරයි මට පේන්නේ. එතකොට දැන් මම කියන්නේ මෙතන තියෙන ඊයේදව සපෝට් එක අද නෑ. රයිට්. එතකොට මෙතන බ්‍රේක් වෙන දැන් ඔයා අදත් මෙතන සපෝට් එකක් තියනවා කියලා හිතාගෙන ට්‍රේඩ් එකක් ගත්තොත් එහෙම වෙන්නේ මොකද්ද? ඒක ලොස් වෙනවා. මොකද ඔයා සපෝට් රිසන් විතරක් බලලා මාකට් එකක ට්‍රේඩ් කරන්න අමාරුයි. රයිට්. එතකොට අපි බලන්න ඕනේ මොකද්ද ඒක හේතුව මොනවද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා. ඒක තමයි වීඩියෝ එක. බලමු ඔයගොල්ලන්ගේ තියෙන මේ අයිඩියාස් එක්ක මොනවද ඒකට කියන්නේ ෆීඩ්බැක් බලලා ඔයගොල්ලන්ගෙන් සාමාන්‍ය ෆීඩ්බැක් එකක් හොඳ ෆීඩ්බැක් එකක් තියෙනවා නම් මම මේක ඉස්සරහට කරන් යන්නම් වීඩියෝස් ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න කොහොමද එන්ට්‍රි ගන්නෙ මොන වගේද කන්ෆර්මේෂන් යූස් කරන්නේ ඔය වගේ තව ගොඩක් දේවල් thank you වීඩියෝ එක බලුවට thank you